ඔබේ දරුවව ඔබේ තුරුල්ලට අරගෙන ඔබේ උකුලට අරගෙන මොනවද පුතේ අද ඉස්කෝලේ ඉගෙනුවේ කියලා අන්තිම වතාවට අහලා තියෙන්නේ කවද්ද කියලා ඔය අම්මලා තාත්තලා කල්පනා කරලා බලන්න. අයිබෝන්. ටිකක් තනි වුණාම හිත හැම වෙලේම ඇදිලා යන්නේ අතීත සිතුවිලි වලට. අතීතය කියලා කියන්නේ හුඟක් අයට මං හිතන්නේ මම වගේම ඔබටත් මතක් වෙනවා ඇති කුඩා කාලේ පුංචි කාලේ අප කළ දේ අපට සිදු වුණු දේ නොයෙකුත් දේවල්. මතකද උදේ පාන්දර ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ගමනක් යන්න ලෑස්ති වෙලා අපි අම්මට තාත්තට දන ගහලා වැඳපු හැටි. මම මේ කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. අම්මා තාත්තට වඳින්න අපිට ඇත්තටම කියා දුන්නේ කවුද කොහොමද කියලා ඒ තරම්ම මතකයක් නැහැ. මොකද මම හිතන්නේ අම්මා තාත්තම තමයි අපිට කියා දුන්නේ. ඔව්. අපිට කියා දුන්නේ ගමනක් යනකොට එළියට බහිනකොට ගෙදරින් පිට වෙනකොට අම්මට තාත්තට වඳින්න කියලා. ඒ වඳින්න කියන එකේදී මට හොඳට මතකයි කියා දුන්නා අම්මගේ කකුලේ උඩු පතුල ඒ කියන්නේ ඇඟිලි වල කකුලේ උඩු පතුලට අත් දෙක තියලා වඳින්න කියලා. ඒ අත් දෙක තියලා වඳින එක තමයි ඒ වැඳීමේ නැත්නම් ආචාර කිරීමේ ඉතාමත්ම ගැඹුරු බව තියෙන්නේ. එතකොටයි කියන එක අපිට දැනෙලා තුනක් පුංචි කාලෙම කුඩා කාලෙම අපිට දැනෙලා තිබුණා. අපි අම්මා තාත්තට වදිනකොට අත් දෙක තියලා මෙහෙම තියලා උඩුපතුල අල්ලලා වැඳා. ඒ වඳිනකොට මට මතකයි අම්මා හෝ තාත්තා හෝ අපේ වැඩිහිටියෝ අපි වඳිනකොට අපේ ඔළුවට අත තියනවා. හිස් මුදුනට අත තියලා කියනවා මගේ පුතාට තෙරුවන් සරණයි තුනුරුවන්ගේම සරණයි දෙවියන්ගේ ආරක්ෂාවයි දෙවියන්ගේ පිහිටයි අත තියලා හිස් මුදුනට අත තියලා දෙවියන්ගේ පිහිටයි කියලා කියනවා. මට මතකයි ඊට පසු කාලෙක ලංකාවේ ත්‍රස්තවාදී සිදුවීම් සිදු වෙනකොට බෝම්බ පුපුරනකොට ඔය නුගේගොඩ පැත්තේ නුගේගොඩ නගරේ බෝම්බයක් පිපුරුණා. ඒ බෝම්බේ පිපිරනකොට ඉස්කෝලේ ඇරිලා ළමයි දෙන්නෙක් පේමන්ට් එකේ ඇවිදගෙන ගියා. ඒ පේමන්ට් එකේ ඇවිදගෙන යනකොට ඉස්සරහන් ගිය ළමයා ඇවිදගෙන ගියා. පිටිපස්සෙන් ගිය ළමයා මැරිලා වැටුණා. බෝම්බෙට අහුවෙලා. ඉතින් මේ සිදුවීම් එක හොයලා බලනකොට ඒ දරුවා උදේ අම්මට වැදලා තිබුණා. අම්මා ඔළුව අත ගාලා මගේ දරුවට තෙරුවන් සරණයි කියලා තුනා දෙයියන්ගේ පිටයි කියලා තුනා. ඉස්සර අපිට අපේ වැඩිහිටියෝ උගන්වපු දෙයක් තමයි දෙමව්පියෙන් නැත්නම් අම්මා කෙනෙක් තමන්ගේ දරුවගේ හිස මතට අත තියලා මගේ දරුවට නැත්නම් පුතේ ඔයාට තෙරුවන් සරණයි බුදු සරණයි කියලා කිව්වොත් ඒ වචනයෙන් පිටවෙච්ච ආරක්ෂාව ඇඟ වටේ කවචයක් වගේ ආරක්ෂාවක් යකඩ ඇඳුමක් වගේ ආරක්ෂා වෙලා ඇඟ වටේ තියෙනවා කියලා. මේ ඒ දරුවට ආපහු ගෙදර එනකන් ආපහු අම්මා ළඟට එනකන් කිසිදු අනතුරක් කිසිදු හිරිහැරයක් සිදු වෙන්නේ නැහැ කියලා අපේ ඔළුවට දාලා තුනා. මම මේ කතාව කියන්න පටන් ගත්තේ මේකට හේතුවක් තියාගෙන. අද අපේ දරුවන්ට උදේට අම්මා තාත්තට වඳින්නවත් වෙලාවක් නැහැ. ඒකට හේතුව දරුවා ලෑස්ති වෙන්නේ ළඟපාත පාසලකට පයින් මම අර කලින් වීඩියෝ එක කිව්වා වගේ වැහි දවසක් නම් හබරලාත්ත කොළුවට තියාගෙන හබරන කොළයක් කොළුවට අල්ලගෙන ඊටි කොළේ කොටාගත්ත පොත් ටික පපුවට නද කරගෙන පයින් ඉස්කෝලේ ගියේ යුගයේ නෙවෙයි අද තියෙන්නේ. අද ස්කූල් වෑන් එකේ කොහේ හරි ඈත ඉස්කෝලේකට තමයි යන්නේ. ඈත ඉස්කෝලේකට යන්නේ ස්කූල් වෑන් එක ඉස්කෝලේ පටන් ගන්න 7:00ට නම් ස්කූල් වෑන් එක ගෙදරට එනවා උදේ 4:00 විතර වෙද්දී. ඒ ගෙදර ඇවිල්ලා පාර ඉස්සරහා නැත්තම් ගේ ඉස්සරහා පාරේ හෝන් එක ගහනකොට තමයි දරුවා කලබල වෙලා දුවගෙන යන්න ලෑස්ති වෙන්නේ. මේ දුවගෙන යන්න පටන් ගන්නකොට අම්මටවත් වෙලාවක් නැහැ දරුවාට හරියට කතා කරන්න. දරුවා ගේට් එක ළඟට දුවගෙන යනකොට අම්මා පිටිපස්සෙන් ගිහිල්ලා කෑම එක ඔබනවා පිටිපස්සේ ස්කූල් බෑග් එකට බායි කියලාගෙන තමයි යන්නේ. බායි කියාගෙන යන දරුවාට මොනවා වෙනවාද කියලා හිතා ගන්නත් බෑ. දැන් කාලේ
අම්මට තියෙන ආදරේ දරුවගේ හදවතට දන්නවන්න දැනගන්න අරින්න වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මාපිය වන්දනා අති උත්තම මාපිය වන්දනා වැඩසටහන. දෑසින් කඳුළු වැගිරෙන මාපිය වන්දනා කාව්‍ය බණ. ඇස් දෙකෙන් කඳුළු වැගිරෙන කවි බණ මාපිය වන්දනා වැඩසටහන. මේ වැඩසටහන ක්‍රියාත්මක කළොත් තමයි මේ අම්මා ගැන තියෙන ආදරය ඇති වෙන්නේ, දරුවා අඬන්න පටන් ගන්නෙ. පාසල්වල පන්සල්වල අම්මලා දරුවන්ව ලං කරගෙන දැන් මාපිය වන්දනා වැඩසටහනේ හාමුදුරුවෝ කවි කිය හාමුදුරුවොත් අඬනවා. හාමුදුරුවන්ගේ කවි හඬේ තියෙනවා කඳුල. අම්මත් අඬනවා, දරුවත් අඬනවා පපුව බදාගෙන. දැන් මේ තත්ත්වයට රට පත් වෙලා ඉවරයි. අම්මට වඳින්න අම්මා ගැන හැඟීමක් ඇති වෙලා කඳුලක් ඇහැට එන අනේ මේ මගේ අම්මා කියලා කියන්න හාමුදුරුවන්ට කවි කියන්න වෙලා තියෙනවා. කවියෙන් බණක් කිව්වේ නැත්නම් අඬ බණක් කිව්වේ නැත්නම් අම්මා ගැන දුකක් ඇති වෙන්නේ නැහැ. අම්මා බායි ගියාගෙන අම්මා වැඩක් නැහැ බං ඒගොල්ලන්ගේ වැඩක් නැහැ බං කියන ෆීලින් එකේ තමයි දරුවෝ පාසලේ ඉන්නේ. මෙන්න මේ තත්ත්වය ඇති උනේ ඇයි? මේ වගේ තත්ත්වයක් ඇති වුනහම රටේ ඉදිරියට ඊළඟ සමාජයට මේ ශිෂ්ට සම්පන්න බව මේ සංස්කෘතිය ඉස්සරහට යන්නේ කොහොමද? මේට හොඳම උදාහරණය තමයි අද ඉන්න තාරුණ්‍යයේ අම්මලා. නැත්තම් තාරුණ්‍යයේ නැත්තම් මැදිවියේ ඉන්න අම්මලාට මේ සංස්කෘතිය පපුවට දැයිලා නැහැ. ඔවුන් ජීවත් වුණෙත් ඒ පරිසරයේ ඔවුන්ගේ දරුවන් මේ විදිහට ජීවත් වුණොත් ඉදිරි කාලයේදී ලංකාව කියන අපේ සංස්කෘතියෙන් පිරුණු, බෞද්ධ සංස්කෘතියෙන් පිරුණු, වෙනත් ආගම්වල සංස්කෘතියෙන් වලින් පිරුණු දෙමව්පියන්ට ගරු කරන යුගය නැතිම වෙලා ගිහිල්ලා අවසානයේදී සේරම වයි හායි කියන යුගයකට පත් වෙනවා. මේ අවසනාවට තත්ත්වයටපත් වෙන්නේ නැතුව අපිට පුළුවන් නම් ඇත්තටම හැම මොහොතකම දරුවව ටිකක් ලං කරගන්න. කල්පනා කරලා බලන්න. මතකවත් නැහැ. දරුවව ලං කරගන්නේ නැහැ. දරුවට ආදරය කරන්නේ නැහැ. දරුවට ආදරේ පෙන්වන්නේ නැහැ. දරුවගේ ආදරේ විඳින්නේ නැහැ. දරුවගේ අඩුපාඩු හොයන්නේ නැහැ. දරුවගේ අධ්‍යාපනය ගැන හොයන්නේ නැහැ. දරුවගේ පොතපත ගැන හොයන්නේ නැහැ. අම්මයි තාත්තයි දෙන්නට වෙනම ලෝකවල වැඩ දරුවට ඕන හැටියට හැදෙනවා. මේ ක්‍රමය දෙයනේ කියලා නවත්තලා අනේ ඉදිරි කාලේදී ශ්‍රී ලංකාවේ බිහිවන දරුවෝ දෙමව්පියන්ට බැඳුණු, සංස්කෘතියට බැඳුණු, ආගම දහමට බැඳුණු, හැදියාමට බැඳුණු හොඳ දරුවන් බවට පත් කරන්නට හදවතට බිදක් හරි ආදරයක් එකතු කරගමු කියලා ඉල්ලලා අද වැඩසටහන නවත්තනවා. හම්බෙමු අපෝ. ආයිබෝන්.